කොහොමද ළමයි good morning මම තේ හදන්න තමයි යන්නේ. ඉතින් දවස් ගානකට පස්සේ අද මම ඩියුටි යනවා. පොඩ්ඩක් අම්මඩිත් තියෙනවා. මම ඉතින් යන්න එපායි. මේ ළඟදී මාරු වැඩක් වුණා ළමයි. ඔයාලා කියන්නේ මගේ නමේ O level A level result sheet එකේ ඉන්න මේ වෙනකම් මට හම්බ වෙච්ච ඔය education පැත්තට හම්බ වෙච්ච certificates තියෙනවානේ. degree certificate එක ඔය මම කරපු courses වල certificates ඒ හැම දෙයකම ඒ වගේම දැන් මගේ appointment letter එකේ ඒ හැම දෙයකම මගේ නම තියෙන්නේ තාත්තගේ වාසගමත් එක්ක. හරිද? තාත්තගේ වාසගමත් එක්ක තමයි ආවේ. ඒ වුණාට මගේ ID එකේ තාත්තගේ වාසගම නැහැ. මොකද උපැන්නේ තියෙන්නේ ඒ කියන්නේ ඉස්සරහට මගේ නමේ ඉස්සරහටවත් පිටිපස්සටවත් වාසගම තාත්තගේ වාසගම ඇඩ් වෙලා නැහැ. අන්න ඒක නිසා මගේ ID එකට තාත්තගේ වාසගම ඇවිල්ලා නැහැ. දැන් වැඩේ කියන්නේ මේ කිසිම තැනකදී ප්‍රශ්නයක් උනේ නැහැනේ මට. දැන් තාත්තා දැන් මගේ මම පාවිච්චි කරන සර්ටිෆිකේට්ස් වල එක නමක් මගේ ID එකේ නම එක නමක් කියන එක මට ප්‍රශ්නයක් උනේ නැහැ. ඒක ප්‍රශ්නයක් උනේ ළමයි. ඔයාලා කියන්නේ දැන් මගේ සැලරි එක විදිහට මට හම්බ වෙන්නේ චෙක් එකක්. ඒ චෙක් එක අපොයින්ට්මන්ට් ලෙටර් එකේ තියෙන්නේ තාත්තගේ නමත් එක්කනේ මගේ වාසගම දාලා තියෙන්නේ. එතකොට චෙක් එකේ ඉන්නේ ඒ නමට. එතකොට ප්‍රශ්නයක් ආවේ මගේ බැංක් account හදන්නේ ID එකත් එක්කනේ. එතකොට බැංක් account වල තාත්තගේ වාසගම නැහැ මගේ නමේ. දැන් චෙක් එක මාරු කරන්න ගියාම ඒ නමට මට account එකක් නැහැ. අන්න එතනදී තමයි මේ අවුරුදු ගානකට ඇති වෙච්ච නැති ප්‍රශ්නේ ඇති වුනේ. මොහොම ගියාට පස්සේ අන්තිමට මට මං උපැන්න නම වෙනස් කරා. ඊළඟට මං ID එකම වෙනස් කරගත්තා. ඒ වගේ ලොකු වැඩ ටිකක් මට කරන්න වුණා. ඇත්තටම ඔයාලා වුණත් ඔයාලගේ දරුවෙක්ට උපැන්න ලියද්දී ඒක සෑහෙන්න හිතන්න ඕනේ. මං කියන්නේ අපේ අප්පච්චිලා වැරදියට ලිව්ව කියලා. ඒක මගේ නොදැනුවත්කමත් එක්ක මම පාවිච්චි කරපු විදිහ මගේ නම. දැන් මගේ නම මම අන්තිමට අප්පච්චිගේ නමත් එක්ක පාවිච්චි කරා. කොහොම හරි එක්සෑම් එකට ඇඩ්මිෂන් එහෙම දාද්දිත් ඒ නමම ගත්තා. මම දන්නේ මම කොහොමද ප්‍රශ්නයක් නැතුව එක්සෑම් ලිව්වේ කියලාවත්. ඇයි යන්නේ ID එකෙන් බලනවනේ මට. මම දන්නේ වගේ මං කියන්නේ ඔයාලා දැනුවත් වෙලා ළමයින්ට හරි දේ කියන්න. ළමයින්ව දැනුවත් කරන්න හරියට. මොකද ආදන්නේ මම මුළු මාසයක් තිස්සේ මේ දේවල් වෙනස් කරගන්න දඟලපු තැන. අන්තිමට උපැන්නේ 13 වෙනි තීරයක් තියෙනවනේ වෙනත් නම්. අන්නේ වෙනත් නම් වලට දාගත්තා. අප්පච්චිගේ වාසගමත් එක්ක. ඒ විදිහට තමයි වෙනස් කරලා ඊළඟට ගිහිල්ලා ID එක හදාගත්තේ. ID එක හදන්නත් ලේසි නෑ. පොලිසිය නිර්දේශ කරන්න ඕන. ඊපස්සේ මම මගේ නම දැන් තාත්තගේ වාසගමත් එක්ක පාවිච්චි කරා කියලා මම යාළුවට සාක්ෂි පෙන්නන්න ඕන. ඉතින් මට සාක්ෂි තිබ්බන්නේ A level O level certificates ඊට පස්සේ degree certificate එක දැන් මගේ නර්සින් ලයිසන් එක ඒ හැම දෙයකම මට තියෙනවා මේ සාක්ෂි විදියට පෙන්නන්න. ඒත් මම කියන්නේ මම අතන හරියට මගේ නම පාවිච්චි කරලා තිබ්බනම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හදාගත්තා. ආයෙ දවසක හම්බෙමු.